සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනා ෆිල්ම් බඩිස් නාලිකාවට. ෆිල්ම් බඩිස් නාලිකාව නරඹන ඔයාලට දරගෙන ඇවිත් තියෙන්නේ 2019 නිකුත් වුණ පල් පල් දිල් के पास හින්දි චිත්‍රපටයයි. කරන් දිශල් චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයටත් සෙහෙර් බම්බා ප්‍රධාන නිළියගේ චරිතයට රංගනයෙන් දායකත්වය සපයන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සනී දියෝල් විසිනි. රොමෑන්ස් ඩ්‍රාමා කැටගරියට අයත් වන 2019 සැප්තැම්බර් 20 වන දින නිකුත් වූ මෙම චිත්‍රපටයෙහි විනාඩි 156ක තිරකාලයක් පවතී. තවද මෙම චිත්‍රපටයෙහි ගීත අරිජිත් සිං සහ පරම්පරා තාකූර් විසින් ගායනා කරනු ලබයි. චිත්‍රපටය ගැන කියනවා නම් සෙහෙර සේති යනු දිල්ලි නගරයේ සිටින ජනප්‍රිය වීඩියෝ ව්ලොග් කාරිනියකි. ඇය මනාල්හි පිහිටි කාම්ප් විචිහිදෝර් නම් තනිව කරන ට්‍රැකින් සංචාරයක් සඳහා යන අතර එම කඳවුර හිමිකරු වන කරන් සෝගර් ඇයට මාර්ගෝපදේශකරුවෙකු ලෙස ක්‍රියා කරයි. මුලදී ඔවුන් අතර ගැටුම් සිදු වුවද සංචාරය අතරතුර ඔවුන් අතර ආදරයක් වර්ධනය විය. පසුව සංචාරය අවසන් වන විට ඔවුන්ගේ ආදරය සත්‍යයක් බවට පත්වේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න චිත්‍රපටය සමග එකතු වෙන්න සිදු වෙනවා. චිත්‍රපටවලට ආදරය කරන රසික පිරිස නැරඹිය යුතුම චිත්‍රපටයක් මේක නම්. ඉතින් චිත්‍රපටයේ ඩිස්ක්‍රිප්ෂන් තුලට පිවිස සියලු දෙනාටම පහසුවෙන් නැරඹිය හැකියි. ඒ වගේම අප මෙවැනි චිත්‍රපටයක් තුන් විගස නැරඹීමට අප සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අවශ්‍ය කාලු චිත්‍රපටයකින් මුණ ගැහෙන තෙක් ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.